මාළේ මෙහෙම තැනක් තියෙනවද කියලා හිතා ගන්නවත් බෑ. පට්ටම ලස්සනයි ඇතුලේ. ලස්සන තැනක්. තනියෙන් ඇවිදින්න නියම තැන. ඉඳගෙන ඉන්නවා නම් බෙන්ච් තියෙනවා. ඇවිදින්න පුළුවන් ලස්සනයි. හොඳ ෆීලිං එකක් තියෙනවා ඇතුලේ. මාරම ලස්සනයි. තනියෙන් ගමන ඉතින්. ඇවිදිනවා. තනියෙන් එළියට එනවා. වාරි බලනවා. හිතා ගන්න පුළුවන් ඇත්තටම. හැබැයි ඇත්තටම තනියම ඇවිදින්න නෙමෙයි මෙතන හොඳ. කාත් එක්ක හරි ඉන්න ඕනේ ඇත්තටම. තනියම ඇවිදලා තේරුමක් නැහැ ඉතින්. ඉතින් ඇහිලා වටපිටාව බල බල යන්න තමයි තියෙන්නේ. වෙන මොනවද? තේරෙනවනේ. ඔතන හිතා ගන්න අමාරුයි. මර ලස්සන දේවල් ටිකක් තියෙනවා ඇත්තටම බලන්න. ඇවිදිමු. මාත් මේ දැන් මෙච්චර දවසක් යනවා මේ ඇවිල්ලා මම මේ අදම ආවේ. මම දන්නෙත් නෑ. මට දුන්නේ ගෙවන්න ඕනි කියලා මේකට මන් දන්නේ නෑනේ. අවුල පස්සේ තමයි දන්නේ ෆ්‍රී කියලා. එතනින් යන්න පුළුවන්. මෙතන වෝකින් පාත් එකකුත් තියෙනවා. ගොඩක් කට්ටිය එනවා. ඒ වෙලාව නම් කවුරුත් නෑ. දැන් ක්ලෝස් කරන්න ළඟයි 10ට විතර ක්ලෝස් කරනවා. ඊට කලින් එළියට යන්නත් ඕන. සමහරවිට මෙතන හවස ලස්සන ඇති. රැයට නම් මහ පේන්නෙත් නෑ. එහා පැත්තේ මුහුද තියෙනවා. ලස්සන view එකක් දෙනවා. මුහුද තියෙනවා පට්ට ලස්සනයි. සද්දෙත් එක්ක මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. දැන් ආවා කියලා. කපල් නෑ යනවා හැම වෙලාවෙම. කපල් සමහරක් අර පේන්නෙත් නෑ. අර ලෝගෝ වෙන මොනවද ඇඳන් ඉන්නේ පේන්නේ නෑ. ඇස් දෙක විතරයි පේන්නේ. අන්නක මාළේ මෙහෙම තැනක් තියෙනවා කියලා හිතා ගන්නවත් පුළුවන් නේ කියලා මම කලින් කිව්වේ ඒකනේ. පට්ට ලස්සනයි. සමහරක් තැන්වලදී මාව පේන්නේ නැහැ. වැඩි හිතන්න එපා මේ වගේ නෝමල් මොබයිල් ෆෝන් එකෙන් මම රෙකෝඩ් කරා. මෙන්න මෙතන තියෙන බ්‍රිජ් එකෙන් තමයි උඩුමාලට යන්නේ. උඩුමාලේ අයිලන්ඩ්. මේක මම හිතන්නේ චයිනා වලින් මම හිතන්නේ මේක හදලා තියෙන්නේ චයිනා ණය වලින්. ඒක ලස්සනයි. තියෙනවා. මේ තියෙන්නේ
නම් පොඩි වටයක් ගියා විනාඩි 5න් වගේ. අස්සන ඇත්තටම. See you.